mensagem. Hello boys and girls, සෙනපයදත්තාවේ Midnight Sadness ගේ සර්වරේට මේක Halloween ස්පෙෂල් වීඩියෝ එක. අද මම යන්නේ යාය 001 එකට. ඕකේ එහෙනම් මම මේකේ මගේ මයික් එකේ ඉස්සර කියලා වීඩියෝ එකේ මගේ සවුන්ඩ් නම් රෙකෝඩ් වෙලා නැහැ. බත් මම මේකෙදි ඩබ් කරනවා. හරිද? තනියෙන් තැන් ඩබ් කරන්න. එහෙනම් ඔයාලා මේ ගේම් එක එන්ජොයි කරන්න. ඊට පස්සේ එන වෙලාවකට පස්සේ වෙලේ ඕපන් කරා. ඉතින් මම සුපිරුදු විදියට ඔය හේදුවන් ගියා කට්ටියක් පස්සෙන් හරිද. ඉතින් මේ මගේ මයික් එකේ ඉස්සක් ගින්න තමයි මෙහෙම වෙන්නේ. ඔයාලට ඉස්තරද වෙනවා. සින්දු දාන්නත් බෑ මොකෝ කොපිරයිට් ප්‍රශ්නේ හින්දා. හරිද? ඉතින් අදට විතර මේ බලන්න දෙන අනිත් වීඩියෝ වල නම් මම මේම වෙලා නැහැ. වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද අදට විතර චුට්ටක් මේ බලන්න වෙනවා. මේ ඉන්නේ ගේම්ස්ටර්. ඉතින් ඔයාලට ඕන එයාගේ YouTube channel එක ගිහිල්ලා subscribe කරලා දාන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම දිගටම ගියා. ඔයාලට මේ වගේ වීඩියෝ ආයෙ නම් බලන්න වෙන්නෙම නැහැ. එහෙනම් subscribe කරලා like කරලා share කරලා set වෙන්න. ඉතින් ඊළඟ ගොඩක් game plays videos එනවා. මේ දැන් ටෙස් නෑ. ඉතින් දාගෙන යන්න පුළුවන්. මට ඇත්තට දැන් ලෝඩ් වෙන මේ ගේම් එක අප්ලෝඩ් කරන්න එච්චර වෙලා යන්නේ නැහැ. ඉතින් මේ ආය 001 එක තමයි මේ තියෙන්නේ. එහෙනම් මම මේ ආය 001 එකට යන එකට ඩබ් කරන්නේ නැහැ. ඒකින්ද ඔයාලට අත්‍යවශ්‍ය දෙයක් තිබ්බොත් විතර මම ඩබ් කරනවා. good bye.
දැන් ඔයාලා හිතන ඇති මං ඇයි මේ දෙපාරක් ආයේ 001 එකට ගිහිල්ලා අර උඩකට නගින්න කියලා මේ මගේ ඩාර්ක්නස් කියන මගේ ඉෆෙක්ට් එක නැති වුණේ මේ අන්ලිමිට් කියලා වැටුනේ හින්දා තමයි මේ උඩට ගිහිල්ලා මම නැති කරගත්තේ. මේකේ රේන්ජ් එකක් තියෙන. ඒකේ දාන්න නැති වුණා කොහොම හරි. ඊට පස්සේ මම බැහැගෙන කොහොම හරි 00 වලින් ගිහිල්ලා පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරා. හරිද? මේක තිබ්බ ලස්සන බිල්ඩින් ලස්සන කීක ස්ට්‍රක්චර්ස් මේ අවුරෙක්ස් එකේ ඒ කියන්නේ මේකේ අවුරෙක්ස් ලානේ සෙට් එක එකතු වෙලා කරපු මේ හොඳ සර්වරයක්. හරිද? මේක තියෙද දන්නේ දැන් නම් මේ එදා තමයි තිබ්බේ එක දවසයි තිබ්බේ. ඉතින් මේක නැතිනම් ගහන්න වලට පුළුවන් ඒ දන්නේ බට් මේක හොඳට මම ආයෙ රෙකමන්ඩ් කරනවා. හැබැයි එදා එන්න තිබ්බේ. දැන් මේක මේ සර්වරේ ඉවර වෙලා දවස් 3ක් 4ක් විතර දැන් ගිහිල්ලා සමහර වීඩියෝ එකට ඊටත් වඩා ගිහිල්ලත් ඇති. මම එඩිට් කරද්දි දවස් 3ක් 4ක් ගිහිල්ලා වීඩියෝ එකට ඊටත් වඩා යන්න පුළුවන්. නැත්නම් ඊට කලින් එන්න පුළුවන්. මට එඩිට් කරන්න හිතෙන වෙලාවයි කම්මැලිකම අතර තමයි මේක වෙන්නේ. හරිද? ඊට පස්සේ මම ඇවිද හිටියා. කොහමද ඇවිද ඉඳලා ඇවිද ඉන්න එක නම් දාන්න ඕනේ. මෙතන වීඩියෝ එක කට් කරනවා. එහෙනම් අපි ගියෝ.